Hello traders, ආයිබෝන් කියලා පිළිගන්නවා Idiot YouTube නාලිකාව අරන් එන තවත් ට්‍රේඩින් සෙෂන් එකකට. අද අරන් ආව platform එක තමයි වෙනද වගේම මොකද්ද? Derivative trader platform එක. හොඳයි. අපි අද මෙන්න තනින් ගත්තා buy trade එක. price කියලා ඉතින් තියෙන. නමුත් අපි buy sell කියලා තමයි පොදුවේ හඳුන්වන්නේ. ගත්තේ මෙතනදී මිනිත්තු 3ක් මිනිත්තු මේ ට්‍රේඩින් විතර අපි කරන්නේ. අනෙක් කිසිම ඔප්ෂන් එකක් යූස් කරන්නේ නැහැ. මොකද අපි කැන්ඩල් තමයි රීඩ් කරන්නේ, කියවීමට ලක් කරන්නේ. එතකොට මිනිත්තු 3ක් කියලා කියන්නේ කැන්ඩල් 3ක් කියන එක. හරිද? හරි. මෙතනින් කැන්ඩල් 3ක් උඩට යයි කියලා එහෙම නැත්නම් බයි වෙයි කියලා අපේක්ෂා කරලා තමයි මෙතනදී අද ට්‍රේඩින් සෙෂන් එකේ පළවෙනි ට්‍රේඩ් එක ලබා ගත්තේ. ඇයි මේ වගේ ට්‍රේඩ් එකක් ලබා ගන්න හේතුව? මේ වගේ ට්‍රේඩ් එකක් ලබා ගන්න හේතුව තමයි අපි ප්‍රගුණ කරපු next candle expect ඒ ක්‍රමවේදය එහෙම නැත්නම් ස්ට්‍රැටජි එකේ තියෙන අමතර සාධක අපිට ලක්ෂණ මෙතනින් හඳුනා ගන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තාම රීඩ් කරාම අපිට බලා ගන්න පුළුවන් අපි උගන්වපු ටෙක්නික් පහෙන් එකක් වන one color candle directions ටෙක්නික් එකේ තියෙන ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. ඔන්න හේතු සාධකමක් තමයි එන්ට්‍රි එක ලබා ගත්තේ. හොඳයි ට්‍රේඩර්ස්, දැක්ක නේද අපි අපේක්ෂා කරේ මොකද්ද? මෙතනින් ට්‍රේඩ් එක ගත්තට වඩා උඩින් කැන්ඩල් 3කින් ක්ලෝස් වෙයි කියලා. ඒ විදිහටම සිද්ධ වුණා. මේකේ විනින් රේට් එක 100%යි. නෑ 100% නෙවෙයි. 100ට 70 අතර රේට් එකට යන්න පුළුවන්. 100%ක් වින් කිරීමේ හැකියාව කොහෙවත් නැහැ. මොකද අපි ලොජික් එකක් තියෙන ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒක මෙන්න මේ විනින් රේට් එක කියලා මට පෙන්වන්න පුළුවන්. මම පෙන්නලා තියෙනවා මේ YouTube channel එකේ. අපේ ස්ටුඩන්ට්ස්ලා ඒවා කරපුවත් පෙන්නලා තියෙනවා. එතකොට මම විතරක් නෙවෙයි තවත් අය මේක ප්‍රගුණ කරලා තියෙනවා. හැබැයි කම්මැලි වෙලා ඉන්ඩිකේටර් එකක් බලලා සිග්නල් එකක් බලලා වගේ කරන්න බෑ. කැන්ඩල් රීඩ් කරන්න ඕනේ, අමතර සාධක කරන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එහෙම කරන කෙනෙක්ට මේකෙන් සල්ලි හොයන එක ලොකු දෙයක් නෙවෙයි. හොඳයි, අද පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තා. හොඳයි ට්‍රේඩර්ස්. right පොඩි රෙස්ට් එකක් එන්න පුළුවන්. රෙස්ට් එකෙන් අල්ලගත්තොත් වඩා හොඳයි. මේක තමයි අද ට්‍රේඩින් සෙෂන් එකේ දෙවනි ට්‍රේඩ් එක. මේ ටික අපි කියව ගන්න. හොඳයි ට්‍රේඩර්ස්, මම කිව්වනේ හැම එකම වින් කරන්නේ නැහැ කියලා. ට්‍රේඩින් සෙෂන් එකේ ට්‍රේඩ් පහක් ගත්තත් එකක් දෙකක් උපරිම ලොස්සයක් තියෙන්න පුළුවන්. දැන් මෙතනදී ඒ විදිහට ආවා. මොකද අපිට මේ 100%ක් මාකට් එක හරවලා යවන්න හැකියාවක් නැහැ. මාකට් එක ගමන් කරන පැත්තට පේන ලොජික් එකකින් අපි වැඩක් ගන්න බලන්නේ. හොඳයි. දෙවෙනි ට්‍රේඩ් එක ලොස් සයිඩ් එකට ගියා. එතකොට එකට එකයි තාම අපි ට්‍රේඩිෂන් එක ඉවර නැහැ. හොඳයි. one color candle directions with a bullish wolf මේ පාත් එකකින් අපිට රීඩ් කරගන්න පුළුවන්. එක්ස්ට්‍රා ෆැක්ට්ස් පැහැදිලිවම බලා ගන්න පුළුවන්. හොඳ ට්‍රේඩ් එකක්. ඒ කියන්නේ ප්‍රොෆිට් එන්න ප්‍රොබැබිලිටි එක ඉතාමත් තියයි. බයි තමයි කරන්නේ මෙන්න මෙතන. කැන්ඩල් 3-4ක් මේ වගේ දෙනකදී ඉතාම ප්‍රමාණවත් වෙනවා. හොඳයි ට්‍රේඩර්ස්, අද ට්‍රේඩින් සෙෂන් එකේ ගත්ත තුන්වෙනි ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් කරගන්නවා. මොකද අපි පාවිච්චි කරේ next candle expect ක්‍රමවේදය. ඉතින් මේකත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක, මේක ටෙක්නික් හරිම ඇකියුරන්සි. මේ ක්‍රමවේදය ඉගෙන ගන්න කැමති අයට අපේ next candle expect strategy course එකට සම්බන්ධ වෙලා මේක ඉගෙන ගන්න පුළුවන්. වැඩි විස්තර තියෙන course එකට සම්බන්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් මේ වීඩියෝ පල්ලෙහා දාලා තියෙන description එකේ. හොඳයි ට්‍රේඩර්ස්, අපි මෙතනින් buy trade එක ප්ලේස් කරගන්නවා. මේක තමයි අද ට්‍රේඩින් සෙෂන් එකේ ගන්න හතරවෙනි ට්‍රේඩ් එක. හොඳයි ට්‍රේඩර්ස්, සියල්ල පැහැදිලි නේද? අපිට ටෙක්නික් එක රීඩ් කරගන්න පුළුවන් වුණා. අමතර සාධක මෙතනින් රීඩ් කරගන්න පුළුවන් වුණා.
ට්‍රේඩ් එක ගත්තා වැලිඩ් FEG based කරගෙන ගත්තා මේක කියන සමහර වචන අලුත් ස්ටුඩන්ට්ස්ලටද එහෙම නැත්නම් මගේ වීඩියෝ බලලා අලුත් අයට තේරෙන්න තියෙන්න පුළුවන්. නමුත් මේක මේ අපි ප්‍රගුණ කරපු ස්ට්‍රැටජි කෝස් එකේදී අපි කියලා දෙන සාමාන්‍ය දේවල් මේ හරිම සරලයි අල්ලගත්තොත් වැඩි පහසුවෙන්ම කරගන්න පුළුවන්. හොඳයි ට්‍රේඩර්ස් අද ට්‍රේඩින් සෙෂන් එකේ පස්වෙනි එන්ට්‍රි එක මෙතනින් බයි එන්ට්‍රි එක ප්ලේස් කරගන්නවා. අපි බලමු මොකද්ද අවසාන ට්‍රේඩ් එකට වෙන්නේ කියලා. හොඳයි ට්‍රේඩර්ස් අද ට්‍රේඩින් සෙෂන් එක අවසානයි. වෙච්ච දේ සියල්ල ඔයා දැක්ක පැහැදිලිව අපි ප්‍රායෝගිකව එක කරලා පෙන්නුවා. ට්‍රේඩින් ස්ට්‍රැටජි එකට සම්බන්ධ වෙන්න අපේ ට්‍රේඩින් ටෙලිග්‍රෑම් පබ්ලික් channel එකට සම්බන්ධ වෙන්න අපේ ස්ටුඩන්ට්ස් ලගේ රිවිව්ස් ගොඩාක් තියෙනවා. ඒවා කියවන්න ට්‍රේඩ් කරන්න හරියට ඉගෙන ගන්න වීඩියෝ අවසානයේ ගිහින් එන්නම් සුබ දවසක්.